අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් SL YouTube නාලිකාවට වීඩියෝ දෙකක් ගෙනල්ලා තියෙනවා අද දවසේ බලන්න ලෑස්ති මු channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දී like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්නත් පුළුවන් JPEG නොවන ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා යා අපි වැදගත් වීඩියෝ එකක් තමයි මුලින්ම දෙන්නේ බලන්න ඕනේ අනුරම කියනවා නැව් තුනක්ම එන එක එහාට මෙහාට වෙලා තියෙනවලු දවස් ඒ කියන්නේ අනිවාර්යෙන් තෙල් නැති වෙන කේස් එක අනිවාර්යයි යා වීඩියෝ එක බලමු ඉන්ධන වලට අපි තා හොඳ දිගු කාලන ටෙන්ඩර් ප්‍රදානය කරලා තිබුණා. නමුත් අපි දිගු කාලන ටෙන්ඩර් දෙකක් විශේෂයෙන්ම අපිට බොරතෙල් සැපයුම් මෙට්‍රික් ටොන් 90000 නැව් දෙකක් නියමිත කාලයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වුන් කාලය ප්‍රමාද වීම නැව් ලැබෙන බව තමයි වාර්තා කරලා තිබෙන්නේ. දෙවෙනි එක පෞද්ගලික අංශය අපේ සැපයුම් කරුවන් පෞද්ගලික අංශය අපේ තෙල් අලෙවි කරන්නන් ඉන්නවා. ඔවුන්ගේ එක නැවක් නියමිත කාලයට ලැබෙන්නේ නැහැ කියලා දැන් වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන ඉන්ධන සැපයුමේ අඩුවක් තිබෙනවා. අපි මේක ඉතා හොඳින් අපි සැලසුම් කරලා තිබෙන්නේ අපිට වරායට නැවක් පැමිණීම, ඒ නැව ගබඩාව වලට තෙල් පොම්ප කිරීම, ඒ සඳහා නැව එතන තියෙන කාලය, ගබඩාව වල තියෙන ප්‍රමාණය, නැවත නැවකට එතෙන්ට ළඟා වීම ආදී ලෙස කළමනාකරන පද්ධතියක් තියෙනවා. ඒක නැවක හෝ ප්‍රමාදයක් අර ජාලයේම අර්බුදයට පත් කරනවා. මොකද අපි සීමිත සම්පත් වලින් තමයි අපි මේ බලශක්ති ශේත්‍රය පාලනය කරන්නේ. ඒ නිසා අපි ඉලක්ක සහගත ලෙස සකස් කරලා තිබුණු ඉන්ධන විශේෂම ඉන්ධන සැපයීම අපිට ලැබෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න. මේ ඉන්ධන ප්‍රශ්නය ගැන සජිත් මහත්තයත් ළඟදී දවසක කතා කරා මෙහෙමයි පොඩ්ඩක් ඕගොල්ලෝ බලන්න ඕනේ ඕගොල්ලෝ පොඩ්ඩක් මේ ගැන හිතන්න අරකයි මේකයි කියලා. එතකොට මට මතකයි විජිතයා එහෙම කිව්වා ගිය මාසේ මේ මාසේ මුලද කොහෙද ඔහොම උනේ. ඔව් මාසේ මුල. අපිට ඔය ප්‍රශ්න නෙමෙයි අරකයි මේකයි කියලා සද්ද බද්දක් දැම්මා. ඒ හා සම්බන්ධ වීඩියෝ එකකුත් තියෙනවා. අපි ඒක බලලා ඇවිල්ලා තව ටිකක් කතා කරමු. මුලින් මේක බලමු. කිලෝමීටර් 50ක් පළල මේ හෝමුස් සමුද්‍ර සංධිය අද වෙනකොට ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් ස්ථානයක් වෙලා තියෙන්නේ. පර්සියන් ගල්ෆ් මුහුදේ සිට ගල්ෆ් ඕමාන් මුහුද වෙනකම් නෞකාවලට යන්න තියෙන එකම මාර්ගය තමයි මේක. එහෙම එන නැව් ඊට පස්සේ ජාත්‍යන්තර මුහුදට එකතු වෙනවා. පර්සියන් ගල්ෆ් මුහුදට මායිම් වෙච්ච රටවල් 8ක් තියෙනවා. ඉරානය, ඉරාකය, කුවේට්, සෞදි අරාබිය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ ඔමානය කියන රටවල්. මින් රටවල් 4කට ජාත්‍යන්තර මුහුදට පිවිසෙන්න තියෙන එකම මාර්ගය තමයි හෝමුස් සමුද්‍ර සංධිය. ඒ නිසා කිලෝමීටර් 30ක් විතර දිග මේ සමුද්‍ර සංධිය ඔවුන්ට ඉතාම වැදගත්. පර්සියන් ගල්ෆ් කලාපයේ මේ කොළ පාටින් පේන තෙල් නිදිවල තමයි ලෝකයේ හරි අඩකට ආසන්න තෙල් ප්‍රමාණයක් තියෙන්නේ. ඒ අනුව හෝමුස් සමුද්‍ර සංධිය හරහා ලෝකයේ බොර තෙල් නිෂ්පාදනයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරනවා. ඒ වයින් වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවට සහ චීනයට ප්‍රවාහනය කරනවා. අපේ ඉන්ධන වෙළඳපොලේ සැපයුම් කරුවෝ වෙන්නේ සිපෙක්කෝ, IOC, සිනොපෙක්, ආර්.එන් පාක් කියන සමාගම්. ඒවට තෙල් එන්නේ මැද පෙරදකින් තමයි. ඒ වගේම අපිට සපුගස් කන්න තෙල් පරිපාදුවට අවශ්‍ය බොර තෙල් අපි ලබා ගන්නෙත් ඔමාන් වලින්. එහෙමනම් දැන් ඔයාලට තේරෙනවා ඇති හෝමුස් සමුද්‍ර සංධිය ශ්‍රී ලංකාවට වැදගත්ද නැද්ද කියලා. ඒකයි සජිත් ප්‍රේමදාසගේ ප්‍රශ්නේ කලින් දැකලා මාර්තු 3 වෙනිදා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ. හෝමුස් සමුද්‍ර සංධිය වැහුනහම ඉන්ධන ලබා ගන්න විකල්පය මොකක්ද කියලා. හෝර්මුස් සමුද්‍ර සංධියේ වසා දැමීමක් තුළ තෙල් බැරල් එකක මිල ඉතාමත්ම ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිලා තිබෙනවා. ආනයනික බොරතෙල් ඒ සප්ලයිස් එක වෙන්නේ හෝර්මුස් සමුද්‍ර සංධිය හරහා. කොහොමද කියන්නේ බලපෑමක් නැහැ කියලා අපේ බලශක්ති ආරක්ෂිත භාවයට. ඒකට විදේශ ඇමති විජිත දෙන උත්තරය තමයි මේ. හෝමුස් සමුද්‍ර සංධියේ වසා තැබීමෙන් අපිට වෙන බලපෑම් පිළිබඳව අවබෝධ ලබාගත යුත්තේ ඔබතුමාද මමද කියන එක මේ තියෙන සැපයුම් දාමයත් එක්ක තේරුම් ගන්න පුළුවන්. මාර්තු 6 සජිත් කියනවා විකල්පයක් විදිහට රුසියාව එක කතා කරන්න අපේ රටේ තෙල් අර්බුදයක් ඇති වෙන්න කලින් කියලා. අපි කිව්වා හෝමුස් සමුද්‍ර සංධිය වහනවායි කියලා. දැන් දින කිහිපයකට පෙර විදේශ ඇමතිතුමා කිව්වා නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. අන්න වහලා. ඒ තුල තෙල් මිල දී ගැනීම බරපතල ප්‍රශ්නයක් වෙනවා. මේ අවස්ථාවේ කරුණා කරලා මේ විදේශ අමාත්‍යාංශයේ සහ රජයේ නියෝජිත කණ්ඩායමක් යවන්න ඉන්දියාවට, යවන්න රුසියාවට අපේ රටට අවශ්‍ය තෙල් ටික නියමිත වෙලාවට ලබා ගන්නට වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒත් කිසි දෙයකට අහුම්කම් නොදීපු ආණ්ඩුවට අද රටේ ජනතාවට QR හඳුන්වලා දෙන්න, තෙල් මිල වැඩි කරන්න, රාජ්‍ය සේවය නිවාඩු දෙන්න වගේ විවිධ ක්‍රියාමාර්ග අරගෙන මේක දැන් බැලන්ස් කරන්න සිද්ධ වෙන තත්වයකටපත් වෙලා. ඇමති විජිත තෙල් ගන්න රුසියාව එක කතා කරන්නේ මාර්තු 13. ඇත්තටම ප්‍රශ්නේ උඩුදුවන්නේ ඉස්සෙල්ලා අදාළ ක්‍රියාමාර්ග ගත්තනම් මේවා මේ තරම් ප්‍රශ්න වෙන්නේ නැහැ. උද්දච්ච ආණ්ඩුව විපක්ෂය කියන හොඳ දෙයට කෝචොක් කර. අනේ ප්ලීස් එපා. අපහාස කරනවා නෙවෙයි. ඕන දෙයකට අනේ ප්ලීස් එපා. අනේ ප්ලීස් එපා කිය ඉන්නේ නැතුව හරි දේ හොඳ දේ කියලා බාරගෙන දැන්වත් වැඩ කරන්න කියලා අපි රටේ පුරවැසියෝ විදිහට මාලිමා ආණ්ඩුවෙන් ඉල්ලනවා. මෙහෙමයි හැමදේම දන්නවා කියලා ලොකුකම් දාන්න එපා. හරිද? මුන්ගේ තියෙන උද්දච්චකමනේ ඔය ආපු දවස් ඉඳන් මුන් එන උද්දච්චකමින් ඉන්නේ. හරි? මිනිසුන්ට කියන්න තියෙන එකයි මුන් මාර උද්දච්චයි. මුන් හිතනවා මුන්ට මොකක් කරයක් කිව්වම නෑ අපිට ඒක කියන්න එන්න එපා. අපි ඒක වෙනම කරන්නම් අපිට ඕන විදියට කරන්නම් කියන ඒ ලොකු ලයින් හින්දා තමයි ඇත්තටම මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. සජිත් ඕක කිව්ව වෙලාවේ හිමින්සරේ යටින් ගේම් එකක් ගහලා පොඩ්ඩක් බලලා මොකද්ද කේස් එක කියලා ඒක ටක් ගාලා වැඩපිළිවෙලක් කරා නම් එහෙනම් අද වෙනකොට ওই නැව් තුනක් නැති වෙච්ච එකේ එක නැවක් නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් නැව් දෙකක් හරි එන්න තියෙනවා. එහෙනම් නැව් දෙකක් නැති වෙලා එක නැවක් හරි එන්න ඉඩ තියෙනවා. එහෙම හරි අවස්ථාවක් හදාගන්න තිබ්බා.
ටිකක් යටින් ගේම් එක ගහලා මොකද්ද කියලා කල්පනා කරලා ප්ලෑන් කරා නම් මේ සජිත් කිව්වට පස්සේ හරි ඒවා මුකුත් කරන්නේ නැහැ උද්දච්චකමට ලොකු කමට නෑ අරකයි මේකයි කියාගෙන ඉන්නවා අන්තිමට වෙන්නේ මුන්ට කෙලවෙනකම් මුන් දන්නේ නැහැ මට නම් කියන්න තියෙන්නේ තව සතියක් දෙකක් ඇතුළත ඒ කියන්නේ මේ යන විදියට මේ යුද්ධයේ මේ ප්‍රශ්න තිබ්බොත් ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඒ කියන්නේ ඔය ඔක්කොම බඩු එකතු කරගන්න අරව මේව කරගන්න යන්න එපා. ඔය කෑම බීම ටිකක් එහෙම මෙහෙම පොඩ්ඩක් කඩේට යන වෙලාවට වැඩිපුර ගේන්න. වියලි ආහාරනේ. ඒවා නරක වෙන්නේත් නෑ. පරිප්පු ටිකක්, කඩල ටිකක්, මුං ඇට ටිකක්, ඔය වගේ පොඩි පොඩි ටිකක් හාල් වෙනතට ගෙනාවේ කිලෝ 10යි නම් ගෙදරට කිලෝ 20යි නම් ගෙනාවේ කිලෝ තව 10ක් 15ක් එහෙම 20ක් එහෙම තව පොඩ්ඩක් ගෙදරට ගෙනල්ලා තියාගන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලබන මාසෙට හරි කන්න බැරියයි. ඒක අවුලක් වුනේ නැත්තම්. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ගෙනල්ලා ඔය තියාගන්න. තෙල් ගැන ගෑස් ගැන කියන්නේ ඉතින් හොඳ නෑනේ. ඒවා පෝලින් දැන් ඒවලානේ QR කෝඩ් ඇවිල්ලානේ තියෙන්නේ තෙල් වලට එහෙම. දැන් වැඩිපුර ගහ ගන්නත් බෑනේ. කොහොම හරි ඉතින් සතියක් දෙකක් ඇතුළත ඕවට ප්‍රශ්නයක් එන්න පුළුවන්. විදුලිය අනිවාර්යෙන් අවුලක් යන්න පුළුවන්. ඒක නිසා ඔය කඩවල වල තියෙන අයිස්ක්‍රීම්ද අරවද මේවද ඉක්මනට විකුණලා දාලා පොඩ්ඩක් බලාගෙන ඉන්න තමයි කියන්න තියෙන්නේ. මොකද දන්නවද? අන්තිමට ඕවා දිය වෙලා ගියට පස්සේ ඕවා ගන්නලත් කවුරුත් නැහැ. අන්තිමට කඩකාරයට තමයි කෙලවෙලා යන්නේ. ඒවත් මතක තියාගෙන අපි ලෑස්ති වෙමු. සතියක් දෙකක් යනකොට පොඩි පොඩි දේවල් ටිකක් එන්න පුළුවන්. දවස් දෙක තුනකට හරි මොකක් හරි දෙයක් වෙන්නත් පුළුවන් කියලා හිතෙනවා නිකන් මේ යුද්ධය දැකලා මේ ප්‍රශ්න දැකලා මේගොල්ලෝ කියන ඒවා දැකලා මට හිතෙන හැම දෙයක් වෙන්න පුළුවන් දෝ කියලා. වුණේ නැත්තම් හොඳයි. වුණොත් ඒවටත් මුණ දෙමු. මොකද මේගොල්ලෝ කියනවනේ අපි ඡන්දේ දුන්නා කියලා අනුරට. ওই බය නැතුව පෝලිං වල කියන්නේ දුන්නා කියලා. එහෙනම් මේ කට්ට කන්න ලෑස්ති වෙමු. එහෙනම් අදට යනවා අපි ඊළඟ දවසේ හමු වෙමු. අයිබෝවන්.